ගාන හදාන් යමුද? මේ මෙතනින් යට හදාන යන්නද? හරි බං කරගෙන යමු. ඒතර දැන් මෙතන අපි v සමාන p සමාන vi cos θ කියන එක ඇතර vi වෙනකොට s ආදේශ කරගත්ත පස්සේ අපිට මෙතන ඉතිරි වෙන්නේ p සමානයි s cos θ කියලා. එතකොට එතනින් දැන් අපිට හොයාගන්න ඕනේ. එතකොට s නේ හොයාගන්න. අපි මෙතන p දන්නවනේ 2.5 කිලෝවොට් කියලා. එතකොට මෙතන අපි x උක්ත කරගත්තාට පස්සේ අපිට මෙතනදී ගණන් ඕනේ. එතකොට p බෙදීම cos θ නේ එන්නේ. එතකොට මෙතන දැන් p සමානයි 2.5 නම් cos θ ඇවිල්ලා 0.8යි නම් අපිට s කියන එක හොයාගන්න පුළුවන් නේද? මේ දෙකෙන් බෙදලා දැන් උක්ත කරගත්තාට පස්සේ. එතකොට මෙතන මේක සුළු කරලා පස්සේ s ට එනවා 3.125 කිලෝවොට් කියලා. මේ මෙතෙන් එනකන් හරිද? හරි බා. හරි ඊට පස්සේ දැන් මෙතන බං අපි එතකොට S බේස් වැලියු එකක් දන්නවා, S ඇක්චුවල් වැලියු එකක් දන්නවනේ. එතකොට S ගේ per unit value එක අපිට හොයාගන්න පුළුවන් නේද? මෙතන ජෙනරේටර් එකේ per unit value එක. මේ ගොඩ ආයි ගියාම ඒක. මෙතන බං අපි ඉස්සලාම මෙතෙන් එනකන් අපි මේ V බේස් එකයි S බේස් එකයි අරගෙන I බේස් හොයාගත්තනේ. ඊට පස්සේ බං අපි මෙතන අපි ජෙනරේෂන් එකේ රේටඩ් පවර් එක දන්නවනේ බං කිලෝවෝල්ට් ඇම්පියර් 10යි කියලා. එතකොට ඒ රේන්ජ් එකෙන් මේ ජෙනරේටර් එක වැඩ කරොත් මෙතන අපිට ගහලා තියෙන ලෝඩ් එක වැඩ කරන්නේ 2.5 කිලෝවෝට් වලින් නේද වැඩ කරන්නේ පවර් එක. එතකොට මෙතන ඇත්තනම් බං එතකොට වැඩ කරන මේක 0. මේ
8ක පවර් ෆැක්ටර් එකක් ඉන්නේ. ඒතකොට මේ ලෝඩ් එක වැඩ කරන්නේ. ඇත්තට මේක රේටඩ් කරාට මේකේ පවර් ෆැක්ටර් එක 0.8යි තියෙන්නේ. එකක් වුණොත් මේ වැලියු එකෙම වැඩ කරන්නේ. ඒතකොට අපිට P සමානයි VI cos theta දාලා මේක සමීකරණයෙන් යුක්ත කරගන්න පුළුවන්. ඒතකොට ඇත්තටම මෙතන ජෙනරේටර් එකේ මේ ඇක්චුවල් වැලියු එක කියන්නේ කීයකින්ද මේක වැඩ කරන්නේ කියලා. රේටඩ් එක තිබ්බට කිලෝවෝල්ට් ඇම්පියර් 10 කියලා. ඇත්තටම මේක කොච්චර පවර් එකකින්ද වැඩ කරන්නේ කියලා හොයාගන්න පුළුවන් නේද? මෙතන මේ වැලියු දෙක ඇසුරෙන් අපිට P සමාන VI cos theta දාලා. තේරුණාද? පැටලුණා වගේද? අවුලක් නෑ බං එක. අවුලක් නැන්නේ. එතකොට ඊට පස්සේ දැන් මෙතන බං අපි S බේස් වැලියු එකක් දන්නවා, S ඇක්චුවල් වැලියු එකක් දන්නවනේ. එතකොට S ගේ per unit වැලියු එක හොයාගන්න පුළුවන් නේද අපිට? S per unit එක සමානයි S ඇක්චුවල් වැලියු එක බෙදලා S ගේ බේස් වැලියු එකෙන්. එතකොට බේස් වැලියු එක මෙතන 10යි නම් ඇක්චුවල් වැලියු එක 3.125 නේ අපිට ආවේ. මේක බෙදපුවම 10න් අපිට එතකොට per unit එක එනවා 0.3125 කියලා. ඊට පස්සේ මෙතන අපිට දැන් මේ V ගේ per unit එක හොයාගන්නත් පුළුවන් නේද මේකේ? දැන් අපි V බේස් එකක් දන්නවා, V ඇක්චුවල් වැලියු එකක් දන්නවානේ. අපිට V දීලා තියෙනවා වෝල්ට් 200යි කියලා. එතකොට අපි බේස් වැලියු එකක් ගත්ත 200යි කියලානේ. එතකොට අපිට V බේස් එක හොයාගන්න පුළුවන්. VS එක V per unit එක හොයාගන්න පුළුවන්. V ගේ ඇක්චුවල් වැලියු එක බෙදෙනවා V ගේ බේස් එකෙන්. එතකොට V per unit එක එනවා 1යි කියලා. මෙතන කරපු දෙක තේරුණාද? හරි බං ඒක හරි. ඊට පස්සේ දැන් එතකොට අපි මෙතන S per unit එකයි V per unit එකයි V per unit එකයි දෙකම දන්නවනේ. එතකොට අපිට කරන්ට් එකේ per unit එක හොයාගන්නත් පුළුවන් නේද මේක ඇසුරෙන්? මොකද S සමානයි VI නම් එතකොට S base සමානයි V base I base නම් එතකොට S per unit එක සමාන වෙන්න ඕනේ නේද V per unit එකයි I per unit ගේ ගුණිතයටයි. අග ඔව් මේ V per unit එක කොහොමද ගත්තේ අර? V per unit එකයි බං අපි මෙතන ඉස්සෙල්ලා V base එක මතකද අපි 200යි කියලා මේ
අපි අනුමාන කරා V බේස් එක 200යි S බේස් එක සමානයි 10යි කිලෝවොට් ඇම්පියර් කියලා ගත්තා නේද මුලින්ම. ඔව් ඔව්. එතකොට බේස් වැලියු එක 200යි නම් අපිට මෙතන දීලා තියෙන්නේ 200 කියලා නේද වෝල්ටේජ් එක. ආ ආ. හරි හරි. එතකොට හරිනේ ඒකෙන් අර බේස් වැලියු එක බෙදලා තමයි මෙතන 1යි කියලා ගත්තේ. ඒක තමයි බේස් වැලියු එක අපිට ඕනි වැලියු එකක් ගා ගන්න පුළුවන් මෙතන. අර සුළි කිරීමේ පහසු ඉඳන්ම තමයි 200 කියලා ගත්තේ. හරි හරි. එතකොට මෙතන දැන් අපිට මේකේ තියෙන S per unit එකක් දන්නවා V per unit එකක් දන්නවනේ. එතකොට අපිට මෙතන I per unit එකත් හොයාගන්න පුළුවන් නේද? මේ S සමානයි VI සූත්‍රයෙන්. මොකද S බේස් එක සමානයි V බේස් I බේස් නම් ඒ වගේම S per unit එක සමාන වෙන්න ඕනේ නේද? V per unit එකටයි I per unit එකටයි. ඔහොම ලියන්න පුළුවන් නේද අපිට එතකොට? එතකොට මේකේ දැන් S per unit එකක් දන්නවා V per unit එකක් දන්නවනේ. එතකොට අපිට මෙතන I per unit එක එනවා. කෙලින්ම S per unit එක අපිට බෙදන්න තියෙන්නේ V per unit එකෙන්නේ. එතකොට මෙතන 0.3යි 1යි 2යි 5 බෙදන්න තියෙන්නේ එකෙන්. එකෙන් බෙදව කියන වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ I per unit එකත් බං සමාන 3.0.1යි 3යි 1යි 2යි 5ට. ඒ කියන්නේ මේක කරා ගල්න ධාරාවේ per unit value එක තමයි අපි මෙතන හොයාගන්නේ. ජෙනරේටර් එකේ ඉඳලා මේ ලෝඩ් එකට එනකන් තියෙන මේ කන්ඩක්ට් එක තියෙන්නේ. ටර්මිනල් එක. ඒ ටර්මිනල් එකේ ගලන ධාරාව තමයි අපි මේ හොයාගත්තේ. එක හරිද? හරිද? ඊට පස්සේ දැන් අපිට අන්තිම වෙන අපිට එතකොට හොයන්න පුළුවන් බා V terminal per unit එක කීයද කියලා. එතකොට මෙතන අපි දැන් එතකොට VL per unit එකක් දන්නවා V I per unit එකක් දන්නවා Z per unit එකක් දන්නවා අපිට Z per unit එකක් දීලා තියෙනවනේ. එතකොට මේ තුනම පාවිච්චි කරලා අපිට අන්තිම වෙන ටර්මිනල් එක හරහා තියෙන වෝල්ටේජ් එක හොයාගන්න පුළුවන්. කියන්නේ මේ per unit value එක. ඒ කියන්නේ අපිට මේකේ මේ කන්ඩක්ට් එකේ තියෙන per unit value එකත් අපි දන්නවා. එතකොට මේකේ per unit value එකත් අපිට ගන්න පුළුවන්නේ. ඔව් sorry. මෙතන මේ
හරි මේ මෙතන VL per unit එක කියලා දෙන අපිට මේ අපේ load එකේ. ඒක පොඩ්ඩක් පැටලුණා කියද්දි. එතකොට මෙතන මේ ටර්මිනල් එකේ වෝල්ටේජ් එක අපිට හොයාගන්න පුළුවන් නේද? මේ මෙතන I දැන් අපි මේක හරහා ගන්න ධාරාව I දන්නවා නම් V සමානයි IZ වලින් එතන මේ V හොයාගන්න පුළුවන් නේද? මෙතන ජෙනරේටර් එකේ ඉඳලා මෙතන ලෝඩ් එකට එනකන් තියෙන ටර්මිනල් එකේ වෝල්ටේජ් එකයි මේ ජෙනරේටර් එක හරහා තියෙන වෝල්ටේජ් එකයි අපිට මේ එකතු කරා නම් ඇත්තටම ඒතර ජෙනරේටර් එකේ ඉඳලා ටර්මිනල් ඒ කියන්නේ ජෙනරේටර් ටර්මිනල් එකේ තියෙන සම්පූර්ණ වෝල්ටේජ් එක හොයාගන්න පුළුවන් නේද? මොකද මෙතන මේ රෙසිස්ටන්ස් එක තිනින්ද මෙතන වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙනව නේද මේ කරන්ට් එක යද්දි? තේරුණාද කියප එක පොඩ්ඩක් ආයෙ කියන්න වෙයිද? ඔව්. හරි බං පොඩ්ඩයි.